ළමයි ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් එන්න පුළුවන් වැදගත්ම විදිහේ ප්‍රශ්නයක් තමයි මේ වගේ ප්‍රශ්නයක් වාට එන්න පුළුවන්. සමහරක් අවුරුදු වල අහනවා දැන් ඔයාලට ඉස්කෝලෙන් පෙළපොත් නොමිලේ ලබා දීමක් සිදු කරනවා. එතකොට ඔයාට පාසලේදී පෙළපොත් නොමිලේ ලබා දුන්නට දැන් පාසලේදී පෙළපොත් නොමිලේ නම් ලබා දෙන්නේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් පෙළපොත් කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්ද කියලා ඔයාගෙන් අහන්න පුළුවන්. හරි. එහෙනම් පෙළපොත් කියලා කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්. එතකොට ඒ වගේම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අපි සමහරක් මෘදුකාංග ගත්තාම දැන් softwares ගත්තාම ChatGPT වගේ දැන් ChatGPT වල ළමයි තියෙනවා basically ඒ කියන්නේ free of charge ලබා දෙන එක version එකක් තියෙනවා නේද? ඒ කියන්නේ මුදල් ගෙවීමක් නොකර ලබා ගන්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මුදල් ගෙවීමක් කරලා ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා ChatGPT වල අර නොමිලේ ලබා ගන්න පුළුවන් version එක ආර්ථික නොවන භාණ්ඩයක උදාහරණයකි. දැන් මම අවස්ථා දෙකක් කිව්වා. එක අවස්ථාවක් තමයි ළමයි පාසල් පෙළපොත් නොමිලේ ලබා දෙනවා. පාසලේ පෙළපොත් නොමිලේ ලබා දෙන හින්දා පාසල් පෙළපොත් කියලා කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක්. ඒ වගේම ChatGPT වල නොමිලේ ලබා දෙන version එක. හරිද? අපි subscription එකක් ගන්න නැතුව යම්කිසි ගෙවීමක් කරන්න නැතුව ලබා ගන්න version එක නොමිල භාණ්ඩයකට එහෙමත් නැත්නම් ආර්ථික නොවන භාණ්ඩයකට උදාහරණයක් කියලා කෙනෙක් උදාහරණයක්ද උදාහරණයක් වේ කියලා කවුරු හරි කියන්න පුළුවන්. ඒතර ඔයාගෙන් අහන්න පුළුවන් මේ ප්‍රකාශය ඇත්තක්ද නැත්නම් මේ ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියන කතාව ඔයාගෙන් අහන්න පුළුවන්. ළමයි අපි ආර්ථික භාණ්ඩ ගැන කතා කරනකොට අපි ආර්ථික භාණ්ඩයක් කියලා කියන්නේ සැපයුමෙහි හිඟකමක් සහිත හිඟ සම්පත් යොදා ගනිමින් නිපදවලා තියෙන. හරිද? ආවස්තික පිරිවැයක් දරමින් නිපදවලා තියෙන. හරිද? ඒ කියන්නේ මේ භාණ්ඩය නිෂ්පාදනය කරද්දී ආවස්තික පිරිවැයක් දරලා තියෙන. හරිද? සැපයුම සීමා සහිත හරි සැපයුම සීමා සහිත නැත්නම් සැපයුම සීමිත හිඟ සම්පත් යොදා ගනිමින් නිපදවලා තියෙන. ඒ වගේම දැන් මේ සැපයුම සීමිත හිඟ සම්පත් යොදාගෙන අපි මේ භාණ්ඩය නිපදවනකොට හරිද අපිට ආවස්තික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ආවස්තික පිරිවැයක් දරමින් ඒ වගේම දැන් අපි ගත්තොත් දැන් මේ ආර්ථික භාණ්ඩයක් අපි නිෂ්පාදනය කරනකොට ඒ සඳහා අපිට ඒ සම්පත් වලට පිරිවැයක් දරන්න සිද්ධ වෙනවානේ. එහෙනම් අපි කතා කරන සම්පත් පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. හරි? සම්පත් පිරිවැයක්. හරි? සම්පත් පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. එතකොට ආර්ථික භාණ්ඩයක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ නේ. සැපයුම සීමා සහිත හිඟ සම්පත් යොදාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ආවස්තික පිරිවැයක් දරමින් නිපදවලා තියෙන්න ඕනේ. ඒ වගේම සම්පත් පිරිවැයක් දරලා තියෙන්න ඕනේ. එතකොට අපි ආර්ථික නොවන භාණ්ඩ එහෙමත් නැත්නම් නොමිල භාණ්ඩ ගැන කතා කරනකොට ඒව සම්බන්ධයෙන් මේ தත්ත්වය කොහොමද? දැන් ආර්ථික නොවන භාණ්ඩ වල ළමයි සැපයුම සීමිත නැහැනේ. සැපයුම අසීමිතයි. එතකොට නොමිල භාණ්ඩයක් හදනකොට ආර්ථික නොවන භාණ්ඩයක් හදනකොට හරිද? දැන් අපි ආර්ථික නොවන භාණ්ඩ උදාහරණ මොනවද? හිරු එළිය, වාතය නේද අපි ගන්නවානේ. එතකොට ඒ සඳහා ළමයි ඒ ආර්ථික නොවන භාණ්ඩ නිෂ්පාදනයේදී ආවස්තික පිරිවැයක් දරන්නෙත් නැහැ. හරි? සැපයුම අසීමිතයි, ආවස්තික පිරිවැයක් දරන්නෙත් නැහැ. ඒ වගේම සම්පත් පිරිවැයක් දරන්නෙත් නැහැ. එතකොට ඒව තමයි දැන් මේකේ අපිට ගන්න පුළුවන් මේ වගේම අනිත් පැත්ත ගන්න පුළුවන් නොමිල භාණ්ඩයක ලක්ෂණ විදිහට. එතකොට දැන් ඔයාගෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? පාසල් පෙළපොත් නොමිලේ ලබා දීමක් කරන හින්දා පාසල් පෙළපොත් ඔයාගෙන් අහන්න පුළුවන් නොමිල භාණ්ඩයක්ද කියලා. ළමයි පාසල් පෙළපොත් රජය විසින් ඔයාලට නොමිලේ ලබා දුන්නට ඒ පෙළපොත් හැදීම සඳහා හරි සැපයුමෙහි හිඟකමක් තියෙන හිඟ සම්පත් යොදාගෙන නැද්ද? කඩදාසි, තීන්ත වගේ දේවල්. ඒ වගේම ඒ පෙළපොත් නිෂ්පාදනය කරද්දී ආවස්තික පිරිවැයක් දරලා නැද්ද? ඒ වගේම ඒ පෙළපොත් නිෂ්පාදනය කිරීම සඳහා සම්පත් පිරිවැයක් ගිහිලා නැද්ද? ගිහිලා තියෙනවනේ. ඒකට එහෙනම් ඒ සඳහා අපි සම්පත් පිරිවැයක් දරලා තියෙනවනේ. ආවස්තික පිරිවැයක් දරලා තියෙනවනම් ඒ වගේම හිඟ සම්පත් යොදාගෙන නම් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ භාණ්ඩය නොමිලේ ලබා දුන්නත් ඒක ආර්ථික භාණ්ඩයක්ම තමයි.
හරි. එතකොට ඒක ආර්ථික භාණ්ඩයක්ම තමයි. හැබැයි මේ ආර්ථික භාණ්ඩය ඔයාට ලැබෙන්නේ ශුන්‍ය මිලකට. හරි. ඔයාට ලැබෙන්නේ කිසිම මිලක් අය කරන්නේ නැතුව. ඔයාගෙන් මුදලක් අය නොකරා කියලා ඒක ආර්ථික නොවන භාණ්ඩයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ChatGPT එකේ free version එක ගත්තත් එතනදී ඔයාට වෙන්නේ ඔයාගෙන් free of charge ඔයාට ඒ software එක හම්බුණාට හරි ඒ මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා හිඟ සම්පත් දාගෙන තියෙනවා ආවස්තික පිරිවැයක් දනමින් නිපදවලා තියෙනවා ඒ වගේම ඒ සඳහා සම්පත් පිරිවැයක් දරලා තියෙනවා එහෙනම් ඒ ඔයාට ChatGPT වල ඔයාට හම්බෙන free version එක ඔයාට ගාස්තු අය කිරීමකින් තොරව ලැබුණත් ඒක නොමිල භාණ්ඩයක් වෙන්නේ නැහැ. මොකද ඒ භාණ්ඩය ඇතුලේ මේ ආර්ථික භාණ්ඩයක ලක්ෂණ ටික තියෙනවා. හරි නොමිල භාණ්ඩයක ලක්ෂණ නෙමෙයි. ආර්ථික භාණ්ඩයක ලක්ෂණ තමයි ඒක ඇතුලේ තියෙන්නේ. එතකොට ආර්ථික භාණ්ඩයක ලක්ෂණ තියෙන හින්දා ඒක අනිවාර්යයෙන්ම ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. ඒක ආර්ථික භාණ්ඩයක් වුණාට ඔයාට නොමිලේ ලැබීමේ අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක ඔයාට ශුන්‍ය මිලකට නැත්තම් ඔයාගේ මිලක් අය නොකර ඒ භාණ්ඩය ඔයාට ලැබුණා කියලා කිසිම වෙලාවක ඒක ආර්ථික නොවන භාණ්ඩයක් බවට පත් වෙන්නේ නැහැ.